හයි මේ අද මං ගෙනාවේ මං ලෙෂර් ටයිම් එකටයි මයින්ඩ් රිලැක්සින් කරගන්න කරන පුංචි ඇක්ටිවිටි එක. මේක මං අවුරුදු ගානක ඉඳන් කන්ටිනියු කරන වැඩක්. මේකෙදි වෙන්නේ මෙහෙමයි. ඔයාලගේ ෆෝකස් තියෙනවනේ ඔයාලගේ ඩ්‍රීම්ස් ඒ දේවල් ඔයාලා ආස කරන දේවල්. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට මං ආටිස්ට්ලාන්ට යුනිවර්ස් අයිකන්ස් එතකොට ඇවිල්ලා ඊට පස්සේ ෆැෂන් ඩිසයින් ඊට පස්සේ මගේ ඩ්‍රීම්ස් තියෙන ඒවා ඔය වගේ දේවල් මම පර්සනලි ආස කරන දේවල්. ඒකට ඒ වගේ ඇක්සසරිස් අනේ වගේ එක්සාම්පල් විදිහට මම ඒව කිව්වේ. දැන් මෙතනදී ඔයාලා හොබීස් ආස නම් ඔයාලා කුකින් සයිඩ් එකට නම් ෆොටෝග්‍රැෆි නම් ඒ වගේ ඔයාලා ආස කරන ඒවයි ඔයාලා ඉමේජස් එකතු කරගන්න ඕනේ. වෙනද නම් ගොඩක් වෙලාවට අපිට නිවුස් පේපර්ස් ආටිකල්ස් වගේ දේවල් හම්බෙනවා දකින්න හම්බෙනවා. නමුත් අපේ සමාජයේ ඒවා තාමත් තියෙනවා නැත්තේ නැහැ. තාමත් ඒවා වැඩ. නමුත් වෙලා තියෙන අපි ඒක ගන්න නැතිකම. ඒක අපේ ඉෂුව එකක් ඇත්තටම. නැත්තම් වෙනද නම් මම නිවුස් පේපර්ස් ආටිකල්ස් නෝට්ස් නොටිස් වගේ දේවල් නිතරම මට ගැනෙනවා. නමුත් දැන් එක්සෑම් ඉවර නිසා මම එහෙම ගන්න නැති තරම්. ඉතින් ඒ නිසා මටත් හම්බුනොත් මිසක් දැන් නම් මමත් ගන්නෙ නැහැ නිවුස් පේපර්ස්. හැබැයි අද මට හම්බුණා නිවුස් පේපර් එකක්. ඒ නිවුස් පේපර් එකේ තියෙන මට ලස්සනයි කියලා හිතෙන මට මගේ මයින්ඩ් එකට රිලැක්ස් වෙන ඉමේජස් මම මේ විදිහට කට් කර ගන්නවා. ඒක ඇත්තටම මෙමරි කලෙක්ට් එකක් විදිහට වගේම මනි රිලැක්සින් ඇක්ටිවිටි එකක් විදිහට ඔයගොල්ලන්ට එක්ස්ට්‍රා කරන්න පුළුවන් වැඩක්. මේකෙදී ඇත්තටම මේ පික්චර්ස් මේ ඉමේජස් ඔයාලා කට් කරන්නේ ඒ තියෙන විදිහටම නෙමෙයි. එතකොට ඔයාලට තියෙන විදිහටම ඒක කරා නම් ඔයාලට ඇත්තටම මේක 100%ක් 100% ඔයාලට ඒකේ බෙනිෆිට්ස් ගන්න බෑ. ඒක නිතරම වෙනස් කරන්න. ඒ කියන්නේ ඒකේ ෂේප් එක ඒකේ ඒ තියෙන විදිහට මේක කට් කරන්නේ නැතුව ඔයා වෙනස් විදිහට හිතන කෙනෙක් වෙන්න ඇත්තටම. ඒ කියන්නේ තර්ඩ් අයි එකක් කියලා ක්‍රියේටිවිටි එකක් කියලා දෙයක් තියෙනවනේ. එතකොට අන්න ඒ දේවල් ඔයාලා යූස් කරන්න. ඇත්තටම අපේ ගොඩාක් අයගේ ක්‍රියේටිවිටි එක නිකම්ම හීන වෙලා යනවා. ඔයාලා ඒක පාවිච්චි කරන්නේ නැති වුනහම. ඉතින් ඒ නිසා ඒකේ දැන් සමහර පික්චර්ස් තියෙනවා. ඒක ඕවර් කියලා හිතුණා මම එතන සමහරෙන් කට් කරනවා. සමහරවිට මම හිතනවා මේක රවුන්ඩ් නෙමෙයි මේක මෙහෙම වුණා නම් ලස්සනයි. අර ඒ විදිහට ෂේප් එක වෙනස් කරලා සමහරක් තැන්වල ඒක මං කට් කරන විදිහ වෙනස් වෙනවා. ඒ විදිහට කට් කරලා ඔයාලා මේක බුක්ලට් එකක් හදාගන්න ඕන. කියන්නේ ඔයගොල්ලෝ මේක අතින් හදාගන්නත් පුළුවන් බුක්ලට් එකක්. නැත්නම් ඔයාලගේ සාමාන්‍ය ඔයගොල්ලෝ සාමාන්‍ය නෝමල් බුක් එකක් ගත්තත් ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් මම නෝමල් බුක් එකක කරන්නේ. ඉතින් ඒ විදිහට හදාගෙන මේකෙදි ඔයාලගේ ඩ්‍රීම්ස් ඔයාලා අචීව් කරන ගෝල්ස් අනම්මනම් ඔයාලට ගැලපෙන පික්චර්ස් ඔයාලා ලෙෂර් ටයිම් එකේ ප්‍රොඩක්ටිව් විදිහට යූස්ෆුල් කරන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ විදිහට පික්චර්ස් ඉමේජස් එකතු කරලා ඒක කට් කරලා පේස්ට් කරන්න තියෙනවා. මේක ඇත්තටම ඔයාලා හරිම කාම් ඩවුන් එකේ හරි රිලැක්ස් එකේ කරන්න ඕන වැඩක්. ඇත්තටම මේක මම විනාඩි 20කට වැඩිය කරා. මෙතන පික්චර්ස් ටිකක් තිබුණත් හැබැයි බ්ලොග් එක දික් වෙන නිසා තමයි ව්ලොග් එක පොඩ්ඩක් ස්පීඩ් දැම්මේ. ඉතින් මේකෙදී ඇත්තටම ඔයාලා මෙන්ටලි ඩවුන් වෙනකොට එතකොට ඔයාලට 700 දැන් ගොඩක් අපේ මිනිස්සුන්ට කේන්ති යනවනේ. ඒ වගේ වෙලාවට ඇත්තටම මේ බුක් එක ඕපන් කරලා බලලා චුට්ටක් ඔයාලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න කරන්න. පර්සනලි මම ඒක කරනවා. සාමාන්‍යයෙන් මම මේක මන්ත්ලි අප්ඩේට් කරා. පස්සේ මට එක්සෑම් එකත් එක්ක මේක හෝල්ඩ් වුණා. සමහරක් වෙලාවට ඒ කාලේ මම මේක කරද්දී ඇත්තටම වීකෙන්ඩ් එකේ සමහර ටර්න්ස් 2 3 පවා කරලා තියෙනවා. ඒ තරම් මම ආසාවෙන් කරා. දැන් මට පික්චර්ස් අඩුයි හම්බෙනවා. නමුත් දැන් සමහරක් වෙලාවට මම කම්බයින් කරලා මම්ම හදාගෙන ඒ පික්චර්ස් print out අරගන්නවා. අරගෙනත් මම එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කතාවෙන් මම ඉමේජස් ටික ඔක්කොම කට් කරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට ග්ලූ එකක් අරගෙන ඔයාලට ඒ බුක් එකේ මැච් වෙන විදිහට ඒ ගලපලා හරි ඔයාලා ආස කරන විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට පේස්ට් කරගන්න.
නිතරම ඔයාලා දේවල් ගවේෂණාත්මකව හොයන්න පුළුවන් නම් ඇත්තටම අපිට හිතෙනවා අපි දන්නේ මොනවද කියලා. සහ අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලගේ ක්‍රියේටිවිටි එකත් එක්ක නිතරම ඔයාලට ඇත්තටම එඩියුකේෂන් කියන එකත් යන්න පුළුවන් නම් අධ්‍යාපනය කියන්නේ එක්සෑම් එකක් කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මොකද අපේ දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ළමයින්ට එක්සෑම් ලං වෙද්දිනේ ගොඩක් වෙලාවට රත් වෙන්නේ. ඒ රත් වෙලත් එක්සෑම් එකකට ගොඩාක් අය ෆේස් කරන්න හරි බයයි. ඉතින් අර එයාලගේ වෙලා තියෙන එයාලට තොරතුරු නෑ. දත්තයනේ ඩේටා ඉන්ෆර්මේෂන් මත තමයි මේ හැම දෙම ලෝකේ ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ දේ නැති වුණාම තමයි අර විදිහට ගොඩක් වෙලාවට ළමයි මෙන්ටලි ඩවුන් වෙන්නේ එක්සෑම් ප්‍රෙෂර් එක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇක්ටිවිටි එක කාම් ඩවුන් එකේ මම අර කලින් කිව්වා වගේ කරන්න ඕන. ඊට පස්සේ මං අවුරුදු ගාණක් තිස්සේ තමයි මේ පුරුදු වුණේ. ඇත්තටම මට ඒක මං හිතලා කරපු දෙයක්. දැන් නම් ගොඩක් අය කරනවා. මම දැකලා තියෙනවා ඇත්තටම මට වඩා හොඳට කරන අයත් ඉන්නවා. ඔයාලට පුළුවන් නම් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් පෙන්සිල් ආර්ට් එහෙම ඇඳලා ඔයාලම කලර් කරලා ඔයාලට එහෙමත් කරන්න පුළුවන්. ඉතින් ඒව අර මං කියපු ටිප්ස්. ඉතින් ඔයාලට ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. මම වෙනද නම් මේකේ ඉමේජස් අලවලත් පෙන්සිල් ආර්ට් එහෙම දැම්මා. කලර්ෆුල් කරා තව. පස්සේ මම ඒක කරේ නෑ. මට හිතුණා එකෙන් අර ඉමේජ් එකේ ફોකස් එක යන එක අඩු වෙනවා කියලා ඉමේජ් එකට. ගොඩක් වෙලාවට පොසිටිව් තින්ග්ස් හැදෙන විදිහට පුළුවන් නම් ඉමේජස් හොයාගෙන කරන්න ඇත්තට මේක හොඳයි. ඔයාලා නෙගටිව් වෙන පොඩක් අර දැන් මට අද ගත්ත නිවුස් පේපර් එකේ සමහරකට මේ බ්ලැක් ඇන්ඩ් වයිට් උත් ඉමේජස් හම්බ වුණා. ඒවල හොඳ කියලා හිතෙන ඉමේජස් මම ගත්තා. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් ඒ ඉමේජ් එක සමහර ඉමේජස් තියෙනවා තේරුමක් නෑ වගේ තියෙනවා. ඔව්. සමහරකට මටත් එහෙම හිතුණා. පස්සේ මං හිතනවා නෑ ඒකේ ඩිසයින් එක ලස්සන. ඒක අලුත් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මතම අපිට තීරණය කරන්න බෑ මේක හොඳයි සහ මේක නරකයි කියලා. සමහරක් වෙලාවට ඒක බ්‍රෑන්ඩ් එකක් නොවුනත් ඒ ඩිසයින් එක හොඳ වෙන්න පුළුවන්. ඒ ෆැෂන් එක අලුත් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම නිතරම ඉමේජ් එකක් අර අපි තියෙන විදිහටම බලන්නේ නැතුව වෙනස් විදිහට බැලුවොත් ඇත්තටම අපිට අලුත් ඩෝ එකක් ඕපන් වෙනවා. ඉතින් නිතර මේ බලන දේ අර පොතක් පිට කවරේ මයින් එපා කියන වගේ නිතර මේ තියෙන පික්චර් එක ඒ විදිහටම බලන්නේ නැතුව වෙනස් විදිහට හිතන්න. ඇත්තටම ඔයාලගේ ක්‍රියේටිවිටි එක ඉම්ප්‍රූව් කරන්න. එතකොට අලුත් දේවල් වලට දකින්න හුරු කරන විදිහකට එකක් තමයි මෙන්න මේ ඇක්ටිවිටි එක. මේක ලෙෂර් ටයිම් එක ඔයාලට හොඳටම ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. ඔයාලටම වීකෙන්ඩ්ස් වල එක දවසක් හරි එක විනාඩි 20ක් සතියට එක විනාඩි 20ක් මේ වෙනුවෙන් වෙන් කරලා පුළුවන් නම් කරන්න. විනාඩි 20ක් ඕනෙත් නෑ. විනාඩි 10ක් උපරිම. අතකොට මේක කපන කොටත් තියෙන විදිහටම කට් කරන්නේ නැතුව ඒකේ තියෙන ඒවා හොඳට බලන්න. හොඳට නිරීක්ෂණය කරන්න. ඒ ඉයරින් එකේ ඩිසයින් එක මොකක්ද? ඒ ඉයරින් එක හදලා තියෙන්නේ මොකක්ද? එතකොට ඒ මොන යම්කිසි ෆැෂන් එකක් නම් ඒක කොහොම එන්නේ නැතිද? ඒකේ ඩිසයින් එක මොන වගේද? අර ඒ විදිහට නිතරම ගවේෂණව හොයන්න සහ හොඳට බලන්න. ඒ වගේම තමයි දැන් සමහරකට ඒ නිවුස් පේපර් එකේ වචනයක් හරි මම දන්නේ නැහැ කියලා හිතුණොත් මම ඒක පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරලා බලනවා. නිතරම නිවුස් පේපර් එකක් කියවන්න හුරු වෙන්න. නිතරම ලයිබ්‍රරි එකක් යූස් කරන්න හුරු වෙන්න. ඇත්තටම දැනුමෙන් ස්වයං පෝෂිත වෙන තරමට අපිට එඩියුකේෂන් එක සිම්ප්ලි කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට කොහොම හරි ඔන්න ඔය විදිහට පික්චර්ස් ටික මං අලවලා ඉවර කරගන්නවා. ඉතින් අද ඔන්න ඔය විදිහට දැන් මට හම්බුනේ පික්චර්ස් චුට්ටයි. ඉතින් ඒ ටික මම මේ විදිහට අලවලා ඉවර කරා. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින්
මෙන්න මේ විදිහට තමයි අද මට හම්බුණ ඉමේජස් ටික මම පේස්ට් කරගත්තේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.